everybody. How are you? Okay, last time I promised you about a speaking lesson, right? Grammar lesson එකත් එක්කම parallelly speaking lessons ටිකක් යනවා කියලා promise වුණා. Right, okay. From today, now I am going to start from the word WH words. අද ඉඳන් මම WH words වලින් වැඩේ පටන් ගන්නවා. Not only WH words. After the WH words, others also I will take, right? I will try to discuss with you. මුලින් WH වලින් පටන් අරගෙන ඊට පස්සේ මම පිළිවෙලෙන් පිළිවෙලට පාරාන්ට ටික ලස්සනට කියලා දෙනවා. පැටර්න් එකක් හැදෙන ආකාරය කොහොමද දැන් කතා කරන්න කලින් ඒක හැදෙන ආකාරය පොඩ්ඩක් ස්ටඩි කරගන්න ඉපැයි. ඒ හැම දෙයක්ම සරලව පැහැදිලිවම කියලා දෙන්නම්. ප්‍රැක්ටිස් කරගන්න. right? ඔයාලා සාමාන්‍යයෙන් යූස් කරන්නා වූ සරලම දේ ඉඳන් ගැඹුරු එක දක්වාම උපරිම try එකක් දෙනවා. channel එක හරහා ඔයාලට teach කිරීමට. right? WH words, interrogative forms, question words කියලා මේ හැම එකක්ම කියන්නේ එකම පාඩමකට. right? අපි ඒවට කියනවා ප්‍රශ්නාර්ථවාචී වචන කියලා. W සහ H වලින් තමයි හැදෙන්නේ. W වලින් හැදෙන්නා වූ පළවෙනි වචනය මම වාට ගන්නවා what කියන වචනය. what. මේක ඉස්සර සාමාන්‍ය ප්‍රොනවුන්ස් කරේ what කියලා. right? That pronunciation is not so well. right? Currently we pronounce this word what. what නෙමෙයි දැන් ගන්නෙ what. නමුත් පරණ කට්ටිය ගොඩක් දැන් හුරුව තියෙන්නේ what කියලා. what ගන්න එපා දැන් ගන්නෙ what කියලා. හොයන්න what. what the please what. මොකද්ද what කියලා කියන්නේ? what කියන එකේ තේරුම what එකෙන් අහනවා නේද? right. what කියන එකේ තේරුම මොකක්ද? සාමාන්‍ය what කියන එකේ තේරුම අපිට ගන්න තියෙනවා මෙන්න මේ ආකාරයෙන්. ඔතන තියෙන්නේ සරලම කතාවක් මොකක්ද? මොන. right? ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ ගලප ගන්න. right? ගොඩක් කට්ටිය දන්නා මේ what භාවිතය සාමාන්‍යයෙන් කොහොමද තියෙන්නේ කියන එක. අපි what එක use කරලා හිටන් මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්කමක් තියෙනවා. right? කොහොමද කියන්න පුළුවන්කමක් තියෙනවා? first one අපි එක ගන්නවා to mention things. to mention things. යම් කිසි දේවල් සම්බන්ධව කියන්න පුළුවන්කමක් තිබෙනවා. to mention things. යම් කිසි දේවල් සම්බන්ධව කියන්න පුළුවන්කමක් තිබෙනවා. තව අපිට ගන්න පුළුවන්කමක් to mention information. විස්තරයක් ගැන කියන්න පුළුවන්කමක් තියෙනවා information. ඊට අමතරව තව අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා choices. තෝරා ගැනීම සම්බන්ධව. choices තෝරා ගැනීම සම්බන්ධව අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා තව feelings and ideas කියලා. feelings ඒ වගේම අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා and ideas කියලා. and ideas. what එක use කරලා මෙන්න මේ දේවල් සම්බන්ධව අපිට කතනය තුල සාකච්ඡා කරන්න පුළුවන්කමක් තියෙනවා. using the what to make we can mention things යම් කිසි දෙයක් සම්බන්ධ information විස්තර සම්බන්ධව choices තෝරා ගැනීම සම්බන්ධව feelings හැඟීම් දැනීම සම්බන්ධව ideas තහස් සම්බන්ධව ප්‍රකාශ කරන්න පුළුවන්කමක් තියෙනවා. right? දැන් අපිට මේ what and WH එක භාවිතා කරලා අපිට ඇත්තටම මේ patterns practice කිරීමට තිබෙනා වූ හොඳම මාර්ගය තමයි kinesis කියන පාඩම. Using the example, right? So before that I displayed you මම ඊට කලින් වාට display කරා, right? How to make the WH words using the affirmative form. අපි affirmative form එක use කරලා WH එක හදා ගන්න ආකාරය මම explain කරා. explain කරනකොට මම ඔයාලට කිව්වා හදාගන්න බැරි අවස්ථාවකදී question form එක භාවිතාවට ගන්න question form එක support කරගන්න කියලා. right? එතකොට අපි WH හදන්න ගියාට පස්සේ අපිට WH එකත් එක්ක
WH එක දැන් WH එක භාවිතා කරලා පැටර්න් එකක් හදන්න ගියාට පස්සේ අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා උතන am එක ගන්න පුළුවන් right මෙන්න මේ am එක ගන්න පුළුවන් is එක ගන්න පුළුවන් a එක ගන්න පුළුවන් ඊට අමතරව අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා was එක ගන්න පුළුවන්කමක් තියෙනවා go එක ගන්න පුළුවන්කමක් තියෙනවා ඊට පස්සේ අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා will be කියන එක හෝ shall be ගන්න පුළුවන්කමක් තියෙනවා am is are was were shall be will be වලට අමතරව ඊට පස්සේ අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා do does ගන්න පුළුවන්කමක් තියෙනවා do does ගන්න පුළුවන්කමක් තියෙනවා ඊට පස්සේ අපිට did ගන්න පුළුවන්කමක් තියෙනවා right done ගන්න බෑ do does did ගන්න පුළුවන්කමක් තියෙනවා ඊට අමතරව අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා දැන් අපි මේ am is are was were will be මේ හැම දෙයක්ම මේ do does did මේ හැම දෙයක්ම අපි plan කරගන්න දැන් අපි මෙව plan කරන්නේ be verbs කියලානේ එතකොට මේ කොටාසෙම අපි ගන්නේ auxiliaries වල primary auxiliaries දෙක plan කරන්නේ primary auxiliaries විදියට තමයි plan කරන්නේ right මූලික උපස්තම්භක ක්‍රියාපද වශයෙන් ඒවා භාවිතා කරනවා මේ මෙන්න මේ set එක use කරලා ඉතින් මේ w එක මේ set එක use කරලා ඉතින් මෙන්න මේ what එක භාවිතා කරලා අපිට ඕන තරම් speaking patterns හැදීමේ හැකියාවක් තිබෙනවා right ඊට අමතරව අපිට භාවිතා කරන්න පුළුවන්කමක් තිබෙනවා primary auxiliaries නැතුව so without primary auxiliaries and others අපිට ගන්න පුළුවන් can ගන්න පුළුවන් could ගන්න පුළුවන්කමක් තියෙනවා should ගන්න පුළුවන්කමක් තියෙනවා must ගන්න පුළුවන්කමක් තියෙනවා වගේ can could should must මේ දේවල් භාවිතා කරලා what එකත් එක්ක patterns හැදීමේ හැකියාව අනිවාර්යෙන් අපිට තියෙනවා understand please now එතකොට අපිට මේ what එකත් එක්ක අනිවාර්යෙන් අපිට මේ auxiliaries නැත්නම් මේ auxiliary word එකක් අපිට භාවිතා කිරීමේ අවකාශය වැඩි එක හෝ දෙක අවස්ථා කිහිපයක මම හිතන්නේ එක හෝ දෙක වගේ සාමාන්‍යයෙන් ඒ අවස්ථාව අපිට නැතුව patterns හැදීමේ හැකියාවක් තිබෙනවා right දැන් අපිට වාක්‍යංශ කීපයක් හදා ගන්න ගියාට පස්සේ මම ඔයාලට කලින් දුන්නා නේද මම ඔයාලට structures කියලා ආකෘතීන් කියලා අන්න ඒ වගේ structure එකක් මට අනිවාර්යෙන් ඔයාලට දෙන්න පුළුවන්කමක් තිබෙනවා හැම speaking pattern එකක්ම හදා ගැනීමේදී අනිත් බල මේක වෙනස් වෙනවා right this in structure will be changed according to the situations right මේක අනිවාර්යයෙන් වෙනස් වෙනවා මුලින් අපි ගන්නේ WH එක අපි මුලින් ගන්නේ WH එක ඒ WH එකෙන් පස්සේ අපිට plan කරගැනීමේ හැකියාවක් තිබෙනවා auxiliary word එක auxiliary word එකක් අපිට අනිවාර්යෙන් plan කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ auxiliary verb එක අනිවාර්යෙන් අපිට ගන්න පුළුවන්. ඔය auxiliary verb එකෙන් පස්සේ අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා subject එකක්. අපිට subject එක ගන්න පුළුවන්. ඊට පස්සේ subject එකෙන් පස්සේ අපිට complement එකක් තියන්න පුළුවන්කමක් තියෙනවා. right? මම ඔයාලට කිව්වා මේ structure එක අනිවාර්යෙන් change වෙනවායි කියලා. WH එකෙන් පස්සේ auxiliary word එක ගන්න. auxiliary word දැන් WH වලින් තියෙනවානේ WH එකෙන් හදන්න වචන දෙනවානේ. නේද අපිට ගොඩාක් ගන්න පුළුවන්කමක් තිබෙනවානේ right so I have done about interrogative forms lessons so before that so if you want to watch it please log to the RST education දැන් WH සම්බන්ධව මම ඊට කලින් කරලා තියෙනවා ඒක ඔයාලට බලා ගන්න වීඩියෝ එක අවශ්‍යතාවයක් තිබුණා interrogative forms කියලා ඩිස්ප්ලේ කරලා තියෙනවා මගේ thumbnail එක එතනට ගිහලා බලා ගන්න පුළුවන්කමක් තියෙනවා WH එකෙන් පස්සේ auxiliary word. auxiliary verbs කියන්නේ අර මම කලින් ගත්තු අර am is are was අපි කියන්නේ be එතකොට do and does did ඊට පස්සේ අපිට has have ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව අනිත් ඕන models එකක් මෙතන ගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒක tenses එක අනුව අනිවාර්ය වෙනස් වෙනවා. දැන් මේ what එක use කරලා ඉතින් අපි speaking pattern එකක් හදනකොට දැන් මේවා කියලා දෙන්නේ නැතුවනේ එකපාරට බක් ගාලා ගන්න. right මේ කියලා දෙන්නේ නැතුව එක පාටම ගන්න example එකක් විතර ගන්න when did you call for me
right? Where are you from? What's your name? What are you doing now? මෙහෙ එකපාර ගත්තට වැඩක් නැහැ. අපි මේක මුලින් ඉගෙන ගන්න ඕනේ. what එක භාවිතා කරලා හිටන් ඊට පස්සේ අපිට මේ ස්ට්‍රක්චර් එක ගත්තට වැඩකුත් නැහැ. මේක සම්පූර්ණ වෙනස් වෙන්නේ ඔය අර කලින් ගත්ත present past and future කියන now tense එක අනුවයි. present එකට අනුව ඒක what එක යූස් කරන ආකාරය වෙනස්. past එකට අනුව what එක යූස් කරන ආකාරය වෙනස්. future එකට අනුව what එක යූස් කරන ආකාරය වෙනස්. ඒක can එක ආවත් එහෙම තමයි, could එක ආවත් එහෙම තමයි. අපි can එක භාවිතා කරන්නේ පුළුවන් කියන හැකියාව ප්‍රකාශ කරන්න වර්තමාන කාල වාක්‍යයක්. ඒකට could එක භාවිතා කරන්නේ ඒකේ present model එක විතර භාවිතා කරන්නේ. ඒක මේ හැම දෙයක්ම depend වෙනවා. Everything is depend on the tenses. මෙන්න මේ හැම දෙයක්ම depend වෙන්නේ මෙන්න මේ present, එතකොට මේ past, මෙන්න මේ future කියනා වූ කාල භේදයන් එක්කයි. ඒක හොඳින් මත්යනට plan කරගන්න. කරන දෙයක් නම් දැන් අහන්නේ කොහොමද? කරපු දෙයක් අහන්නේ කොහොමද? කරන්න තියෙන දෙයක්, අනාගතයේ සිදුවන දෙයක් අහන්නේ කොහොමද කියලා මේ tense එක අනුව සියලු දේවල් වෙනස් වෙනවා. ඊළඟ කාරණාව තමයි active voice and passive voice අනුව. දැන් මේ present tense එකේ active voice, past tense එකේ active voice, future එකේ active voice, ඒ වගේම තමයි passive voice එක අනුවත් මේක වෙනස් වෙනවා. කර්තෘකාරක වාක්‍යංශයක අහන ආකාරය, කර්මකාරක වාක්‍යංශයක අහන ආකාරයත් මේක වෙනස් වෙනවා. මේක හොඳින් දැනගත්තේ නැත්නම් ඔයාලා සදා අනාතයි. හැදෙන්න මොන ආකාරයෙන්ද, how to make these examples I don't know. But I can use them. Right? So without understanding how to make these examples, right? Actually you can't handle them confidently. විශ්වාසනයකින් තොරව ඔයාට ඒක plan කරගන්න ඉන්නේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ present past කියන එක මම කියන්නේ tenses කියන පාඩම හොඳින් අල්ලගන්න. දැන් මම I have finished at this moment. Present simple, present continuous, present perfect, present perfect continuous. Present tense එක totally finish කරලා තියෙන්නේ. ගිහින් ටස් ගාලා බලා ගන්න. next time එක පටන් ගන්නවා past tense එක. ඒකත් එක්ක මේ speaking patterns අනිවාර්යෙන් යනවා. right? ඔය දේවල් ටික හොඳින් දැනගෙන තමයි ගේමට බහින්න ඕනේ. නැත්නම් මෙන්න මේ ස්ට්‍රක්චර් එකට අනුව what එක use කරලා හිටන් examples කීපයක් හදමු. Now you can see the several examples I have displayed on the whiteboard. According to this structure, I use the what only. what පමණයි භාවිතා කරලා තියෙන, වෙන කිසිම දෙයක් භාවිතා කරලා නැහැ. what එකෙන් පස්සේ ඊට පස්සේ මම ඊළඟ w එකෙන් හැදෙන්නා වචන වලට යනවා. පිළිවෙලට ගියට පස්සේ ඔයාලට වැඩේ කොට දාගන්න ලේසි ඈ. right. අපි වැඩේ පටන් ගන්න පොඩියට පස්සේ මේක expand වෙනවා. සාමාන්‍ය දන්න දේ හැම කෙනෙක්ම දන්නවා. දැන් ළමෙක් ඉපදුනත් ඌට කතා කරන්න පුළුවන්කමක් හම්බුනොත් ඒක සාමාන්‍ය වෙන්නේ නැහැ. නමුත් ඌත් දන්නවා ඈ. right. okay. What is your name? අප මේක අහන්න එපා what is your name කියලා. Don't ask like this, what is your name? What is your name means the pronunciation satisfactions about the pronunciations. What is your name? අපි තව දෙයක් දැනගන්න ඕනේ. කතනයේදී පුළුවන් තරම් අපි short form භාවිතා කරනවා. ඇයි එහෙම කරන්නේ? කතනයේ short form භාවිතා කරන්න තියෙන හේතුව තමයි ඒ කතනයේ short form භාවිතා කරනකොට ඒ pattern එකේ ඒ quality එක ලස්සන වෙනවා. ඒ කියන්නේ pronunciation style එක ලස්සන වෙනවා. right? එතකොට මේකේ long form එක භාවිතා වෙනකොට තැන් වල අර මෙන්න මේම style එකක් එනවා. What is your name? මේ what is your name කියන එක second one එකේ තියෙනවා what's your name කියන එක. දැන් ඔයාලට පැහැදිලිද? What is your name and what's your name? long form එක භාවිතා කරනකොට හරිම අමාරුයි. short form එක භාවිතා කරනකොට හරිම ලේසි. එතකොට අපි මෙතන තෝරගන්නේ ලේසි path එක. right? ඒක ඔයාලට මම කලින් කියලා දෙන්න ඕනේ. මේ is එක තමයි මෙතන මේ short කරලා අරගෙන තියෙන්නේ. WHAT s දාලා තියෙන්නේ. is එක short කරලා අරගෙන තියෙන්නේ නැත්te I එක විතරයි. මේක අහන්න පුළුවන් දැන් what's your name? මේක ඇහිීමේ ක්‍රමය අනුව වෙනස් වෙනවා. According to the situations, right, and body actions, right, the actions also will be changed. Action එක අනිවාර්යෙන් change වෙනවා. මොකද මේ sentence pattern එක change වෙන්නේ action එක. පොලිසිය ගියාට පස්සේ
මේ බහන ආකාරය වෙනස්. පොලිසියෙන් සමහර හිතන්නකෝ දැන් මෙහෙම දැක්ක වෙනසක් දැන්. සාමාන්‍ය ඩ්‍රග්ස් වගේ සාමාන්‍යයෙන් අල්ලලා මේ ආදරෙන් අහන්නේ නේද? What's your name please? එහෙම අහන්නවත් පොලිසිය. හොඳට තියයි ඇහුවොත් එහෙම. right? ඌ පහුවදේ දැන් ආයෙ වැඩේ පටන් ගන්නවා. ඒ නිසා මේක අහන ක්‍රමයක් තිබෙනවා. මේක අර politely අහන ක්‍රමයක් තිබෙනවා. මේකට අපි කියනවා apologize way කියලා. මේ apologize way එක මම ඔයාලට පස්සේ explain කරනවා. මම කියනවා දැන් මේ ආරම්භය තියෙන්නේ කියලා. මේක ඔළුවට තියාගන්න වැඩේ plan කරන යන්න. What's your village? What is your name? නේ? අපි ඔයාලා ගත්තේ what is your name නේ මම කලින් ගත්ත එක කියවන ගන්න එපායි කියලා. What's your name? ඔයාගේ නම මොකක්ද? right? What is your name? ඔයාගේ නම මොකක්ද? What's your village? ඔයාගේ ගම මොකක්ද? මේ what's your village කියන තැනට දාන්න පුළුවන් what's your place? What's your residence? third one what do you do? වෙනස් වෙලා තියෙනවා පොඩ්ඩක් එවිල්ලා. WH එක භාවිතා කරලා තියෙනවා. auxiliary word එක භාවිතා කරලා auxiliary verb එක භාවිතා කරලා තියෙනවා is කියන එක. එතකොට auxiliary වල මම මේක තියෙන්නේ be කියලා නේද? ඔයාලට මම කලින් කියලා දුන්නානේ. අර මම කලින් කිව්වනේ be, do, have කියලා auxiliary verb වල තියෙන්නේ. එතකොට be කියන අර වචනය තුල තමයි මෙයා ගැප් වෙලා තියෙන්නේ. right? මේක දැන් මේ අහන කාරණාවක් මේ තියෙන්නේ. මේකත් එහෙමයි. ඊට පස්සේ මෙන්න මේ subject එකක් නම් මෙතන නැහැ. subject එකක් නම් මෙතන නැහැ. හරිද? මෙතන පැහැදිලිවම අහලා මෙතන තියෙන්නේ මේ your කියලා කියන්නේ pronoun එකක්. right? මේක possessive case එකෙන් තියෙන්නේ. එතකොට මෙතන subject එක නැහැ. පාත්‍ර පොඩ්ඩක් කියන්න. මම ඒකනේ කිව්වේ according to the situations examples will be changed. අවස්ථානුකූල example change වෙනවා. ඒකයි වෙනස් වෙනවා නේ. right? Your name. දැන් පාදයෙන් පතර පොඩ්ඩක් මෙයන්කෝ. What's your village? ඒ subject එක නැහැ. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අර මේ නැති subject එක මේ example එකේ හොඳට පේනවා. කො you තියෙන්නේ මේ. What do you do? මේ pattern එක තියෙන්නේ මේක tenses වලට අයිති pattern එකක්. මේක තියෙන්නේ present simple tense එකෙන් තියෙන්නේ. present simple එකෙන් තමයි මේක තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ example එකක් හදාගන්න ගියාට පස්සේ මේ වගේ structure එක සාමාන්‍යයෙන් භාවිත කරන ආකාරය අඩුවෙන් භාවිත කරන අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. right? Because this is the easy examples. For easy examples actually structures are not important. අවශ්‍ය වෙන්නේ නැහැ. not important. අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක කියන්නේ so without actually structures we can make this like this example. මේවා අපිට නැතුව ඕන තරම් example හදාගන්න පුළුවන්කමක් තියෙනවා. right? එතන what do you do කියන එකේ තියෙනවා present simple tense එකෙන් තියෙන්නේ. present simple tense එකෙන් කියලා කියන්නේ present simple tense එකේ question form එක හදන්න භාවිතා කරන්නේ මෙන්න මේ do කියන එක. මේ තියෙන ඒ do එක තියෙන්නේ මෙතන. මෙතනත් do එක තියෙනවා. මෙතනත් do එක තියෙනවා. සමහර කට්ටිය කරනවා මෙතන do එක දාලා මෙතන does එක දානවා. දාන්න බෑ. එයි. you එකෙන් you එකත් එක්ක verb form එක does තියන්න බෑනේ. මොකද you කියන එක අපි සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ understand කරගෙන තිබෙන්නේ plural subject එකක් විදිහටයි. එතකොට අපිට මෙතන does තියන්න අයිතියක් නැහැ. කිසිම අයිතියක් නැහැ. මේක හැබැයි තවත් වෙනක වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. වෙනස් වෙන මෙන්න මේ ආකාරයෙන්. අපි හිතුව මෙතන she ආවා කියලා. අපි හිතුව මෙතන she ආවා කියලා. ඔව් මම ඒ වෙනස කරනවා දැන් ඇවිල්ලා බලන්න. මෙතෙන්ට she එක આવොත් එimhe අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා what මෙතන she නම් මෙතන ගන්නේ does කියන එක. what does she අන්න මෙතන do වෙන්න ඕනේ. හරිද? දැන් මෙතන අපි ගත්තේ අපි do එක භාවිතා කරේ you එක නිසා. verb form එකක් තියන්න ඕන plural. ඒ නිසා මේක do භාවිතා කරලා තියෙන්නේ. මේක present simple tense එකේ rule එකක් නේ. හැබැයි මෙතන she එක આવොත් එහෙම she එක අපි දාන does she එක આવොත් අපි දාන does කියන එක. subject එක singular නම් අපි භාවිතා කරනවා does කියන එක. subject එක plural නම් භාවිතා කරනවා do කියන එක. හරිද? හැබැයි verb form එක තියන්න බෑ does කියලා. This is the rule and regulations. Definitely you should flexible these rules and regulations. Under the experienced teacher, definitely you have to study these lessons, this grammatical point. අධ්‍යක්ීම් බහුල ගුරුවරුන් යටතේ මේක අනිවාර්යෙන් ස්ටඩි කරගත යුතුයි. සයිත් මේක වර එහෙම් මෙහෙන් දාන්න කටෙන් අහන්න දාන්න එපා. ඒක සම්පූර්ණ මේක වරද්දනවා. කොහෙන්ද දැනගන්න? දැන් මම තේරෙනව නේද? ඔබ මොකද කරන්නේ?
ඇය මොකද කරන්නේ? ඕන්න මෙතෙන්ට දාගන්න පුළුවන් now කියලා. දැන් ඇය මොකද කරන්නේ? What do you do now? දැන් ඔබ මොකද කරන්නේ? දැක්කද වෙනස? ඔය වෙනස්කම හොඳින් දැනගන්න. Right, next one. What are you doing? මේ උඩ example එකම වෙනස් කරලා තියෙනවා. වෙනසකට මෙතන තියෙන මොකද්ද? මෙතන තියෙන present simple tense එක. මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ present continuous tense එකයි. present continuous tense එකයි. මම ඒකකට පුනා කියන්නේ present continuous. මම ඒකකට පුනා කියන්නේ tenses එක වලින් අල්ලගන්න. කවුරු මොන දේ කාරණාවක් කිව්වත් මේ language එක depend වෙන්නේම අපිට first ඉගෙන ගන්න තියෙනවා active voice and passive voice ඉගෙන ගන්න තියෙනවා tenses කියන පාඩම තුළ. මේ language එක depend වෙන්නේම tenses කියනවා වූ පාඩම මතයි. එයා තමයි base එක. එයා තමයි foundation එක. එයා මත සිට තමයි සියල්ල ගොඩ නැගෙන්නේ. හරිද? එතකොට ඇවිල්ලා උඩින් පල්ලෙන් අපිට ඉතින් කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. අසාර්ථකයි. present continuous tense කියලා කියන්නේ හේතුව මොකක්ද? present එකේ continuous tense එකෙන් තමයි am is are කියනා වූ භාවිතය අපි ඉගෙන ගන්න. මෙන්න තියෙනවා. එතකොට present continuous tense එකේ තමයි අපි ing form එක මුලින් ඉගෙන ගන්න. මෙන්න තියෙනවා. මෙතන අහන්නේ what do you do now? ඔබ දැන් මොකද කරන්නේ? What does she do now? ඇය දැන් මොකද කරන්නේ? මෙතන අහන්නේ මොකද්ද? මෙතන එයා දෙයක් කරනවා, නතර වෙනවා, කරනවා, නතර වෙනවා. right? continuously මේක යන්නේ නැහැ. මෙතන වැඩේ අඛණ්ඩව සිද්ධ වෙනවා. progressive sense එකක් තියෙන්නේ. repeated action එකක් තියෙන්නේ. ඒ නිසා මේ අහන්නේ මේ progressive sense එක අහන්නේ මෙන්න මේ ආකාරයෙන්. right? ඔබ දැන් මොකද කරමින් ඉන්නේ? දැන් කියන එක නෑ. මෙතන දාන්න පුළුවන් what are you doing now? ගන්න පුළුවන් මේ now කියන එක මෙතනට වෙන්න. දාලා ගන්න පුළුවන්කමක් තියෙනවා. right? what are you doing now? ඔබ මොකද කරමින් ඉන්නේ? දැන් ඕනනම් දාලා ගන්න පුළුවන්. ඔබ මොකද කරමින් ඉන්නේ? ඔබ මොකද කරන්නේ? සරල කාලය, මිශ්‍ර කාලය. සරල කාලය, මිශ්‍ර කාලය. ඒතර මේක වෙනස් කරා වගේ මෙතන වෙනස් වෙන්න තියෙන්නේ මෙන්න මෙතන එන subject එකත් එක්ක මෙතන be verb එක amද is දෙකින්ද වෙනස් වෙනවා. only use the am is are. am is are පමණයි භාවිතා කරන්නේ present continuous tense එකේ. අපි මෙන්න මේ ආකාරයෙන් ගමුකෝ. අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ. මම කියන මේ දැන් අපි example එකක් හදනවා. I am reading a newspaper. මම පත්‍රයක් කියවමින් ඉන්නවා. එක්කෙනෙක් අරන් ඇවිල්ලා අහනවා ඔයා මොකද කරන්නේ? එතකොට ඔයා මොකද කරමින් ඉන්නේ? අපි හිතමු එයා A කියලා. එයා මගෙන් ප්‍රශ්න කරනවා. එයා මගෙන් question කරනවා. එයා මගෙන් question කරන මොකක් විදියටද? What are you doing now? What are you doing now? Right? What are you doing now? දැන් මේ what are you doing now කියන එක තමයි අර මේ අපි කලින් ගත්තා වගේ මේ is එක මේ short කරලා ගත්තා වගේ මෙයා short කරලා ගන්න පුළුවන්කම තියෙනවා. What are you doing now? What are you doing now? Right? What do you do now? Right? What does he do now? What are you doing now? මේක ඔයාගේ මේ කට මේ ප්‍රොනවුන්ස් කරන ආකාරය මේ body action සියල්ල ඔයාට ඕන ආකාරය වෙනස් කරගන්න. ලැජ්ජාව, බය, සැකය අයින් කරගන්න. Please remove your shy, hesitations, right? මේ හැම දෙයක්ම අයින් කරලා වැඩේ plan කරගෙන යන්න තියෙන්නේ ලේසියෙන්. Because you can take some examples also. දැන් කුමාර සංගක්කාර, එතකොට මහියර ජයවර්ධන, එතකොට අර්ජුන රණතුංග, ඊට පස්සේ මේ ප්‍රයිම් මිනිස්ටර් හරිනි, එතකොට ඒ වගේ ඔය රනිල් වික්‍රමසිංහ වගේ වගේ සාමාන්‍ය මේ ලංකාවේ අර ඉන්නවනේ පොඩ්ඩක් අර famous චරිත වායක අන්න ඒ කට්ටිය කතා කරන ආකාරය පොඩ්ඩක් study කරන්න. study කරලා ඊට පස්සේ foreigners-ලා මේක pronounce කරන ආකාරය, එතකොට ඉන්දියාවේ මිනිස්සු pronounce කරන ආකාරය, ඊට පස්සේ UK කට්ටිය pronounce කරන ආකාරය, American කට්ටිය pronounce කරන ආකාරය මේ හැම දෙයක්ම ඔයා compare කරගන්න. අයින් ගෙදර ඇදෙනවා ලැප් එකක් එක්ක අනිවාර්යෙන් කොහොමත් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ඒකට හෙඩ්ෆෝන් එකක් ජොයින් කරලා හිටන් ඊට පස්සේ නේද හැම්ප් එකේම තියෙනවනේ ඒක ජොයින් කරලා හිටන් ඊට පස්සේ ඒ හා සමාන වීඩියෝ එකක් අරගෙන ඔයා අහන්නකො. අහනකොට මේක කන්ටැක්ට් වෙනවා. right? මේක පොඩ්ඩක් ආයෙ වෙනස් වෙලා මෙන්න මේ ආකාරයෙන්. What do you like to eat?
expand කරලා දෙනවා. I have expanded these examples, right? උඩයකට වඩා මේක මම භාවිතා කරලා තියෙනවා. What do you like? ඔබ කැමති මොනවටද to eat කැමට? දැන් මොකක්ද දාන්නේ? ඔයා කන්න මොනවද කැමති? මොනවද කන්නේ? ඒකයි ඔය අහන්නේ. මොනවද කන්නේ? ඒකයි අහන්නේ. මොනවද කන්න කැමති? අර සිංහල භාෂාවෙන් අහන්නේ මොනවද කන්න කැමති? What do you like to eat? මොනවද කන්න කැමති? මේවට අපි දැන් මැච් වෙන්න එක්සැම්පල්ස් ඕන තරම් තව අරගෙන මේවට අපිට උත්තර දෙන්න පුළුවන්. Right? Now you know how to make the WH sentence patterns using this structure. මේ ස්ට්‍රක්චර් එක මම ආයෙ පාරක් කියනවා. මේ හැම එක්සැම්පල් එකකට මැච් වෙන්නේ නැහැ. මේක මැච් වෙන්නේ මෙන්න මෙයාට මැච් වෙනවා, මෙයාට මැච් වෙනවා, මෙයාට මැච් වෙනවා. ඒ සබ්ජෙක්ට් එකක් මේ කිසිම මේ දෙකේම නැහැනේ. මම මේ දෙකට ස්ට්‍රක්චර් එකක් හදුවා ඇති හේතුව තියෙන්නේ මෙවට ස්ට්‍රක්චර් මොකටද හදන්නේ? ලේසිනේ. මේ දේවල් වැඩගේ ප්ලෑන් කරගන්නකොට ඒක මොකද ඔයාලට අමාරු වෙන්නේ මෙතනින් උඩ නෙමෙයි. මෙතනින් පාත තමයි අමාරු වෙන්නේ. මේක එක්ස්පෑන්ඩ් කරගෙන යන්න මේක දික් වෙන්න අමාරුයි. ඔය කරුණු කාරණා ටික දැනගෙන ලෙසන් එක ප්ලෑන් කරගෙන යන්න. ඒකයි වාට මම මේ ගොඩක් අර ඉංග්‍රීසි මම අනිත් දැන් මගේ වීඩියෝස් වල ඉංග්‍රීසි පොඩ්ඩක්ම වැඩිනේ. මම එහෙම වාටත් එක්ක මේ කතා කරන්නත් ඇවිල්ලා මේ ඒ උනන්දු ඇති කරවන්න ඕනකම නිසා. දැන් ඒකයි මම මේ මුලින්ම ලෙසන් නිසා කියලා දෙනවා. මම පස්සේ පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒවල සමහර කට්ටිය මේ බලන්න කියන්නේ අහන්න මේ ලිසන් කරලා කියන්නේ මේ වීඩියෝ එක වොච් කරන්න යන්නේ නැහැ. එතකොට එයා රිජෙක්ට් කරනවා. ඉතින් ඒ වගේ අයට නම් ඉතින් මම හිතන්නේ ඉංග්‍රීසි භාෂාව කවදාවත් අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. රයිට් අපෝ ඒ සර් ඉංග්‍රීසියෙන් කතා කරන්න වෙන්නේ. යකෝ ඉංග්‍රීසි ක්ලාස් එකක් ඉංග්‍රීසියෙන් කතා කරන්න එපා. ඉංග්‍රීසි ක්ලාස් එක සිංහලට හරියනවා ඇවිල්ලා. නේද? මාර පොඩ්ඩක් අර සිංහල භාෂාව මෙතෙන්ට අර කනෙක්ට් කරලා තියෙන්නේ. ඔයාලට එක තියෙන හැම කෙනෙකුටම ඉංග්‍රීසි භාෂාව බෑනේ. අපි යා පොඩ ගන්න ඕනේ. දැන් අද තේරෙන්නේ නැති ටෙන්සස් අනුව මේක අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන ආකාරය, ඒ වගේම සාමාන්‍ය වාක්‍යයන් සැකතර ක්‍රියාත්මක කරන ආකාරය දැන් ඔයා ප්ලෑන් කරගෙන හමාරයි මම හිතන්නේ. Right? Example next one. Now you can see again I have taken 3 examples. Try to understand about this way in deeply, right and easily. What did you say? මොකක්ද මෙතනින් කියන්නේ? ටෙන්ස් එක වෙනස් කරලා තියෙනවා. ටෙන්ස් එක තමයි මෙතන තියෙන්නේ. past simple tense එකෙන් තමයි අහන්නේ. සිදු වුණු දෙයක් සම්බන්ධව past simple tense එකෙන් තමයි අහලා තියෙන්නේ. past simple tense මතකයි නේද? ඔක body action එක වෙනස් වෙනවා. මේ action එක වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. right. මේ action වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ආදරණීය action එක වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ වගේ body action හැම වෙලාවකම change වෙනවා. Understand please now. What did you say? What did you say? What did you say? මේක කටර හොඳට හුරු කරගෙන කතා කිරීමේ ස්පීඩ් එක වැඩි කරගන්න. What did you say? Right? Second example එක ඔය ඔබ මෙතන ගන්න තියෙන්නේ මොකද? කෙටිම කරලා අරගෙන තියෙනවා සාමාන්‍ය වාක්‍යාංශයක් විදිහට what is this? What is this? What is that? මේ මොකක්ද? අර මොකක්ද? මේක ෂෝට් කර ගන්න තියන්න පුළුවන්කමක් තියෙනවා. What's this? What's that? What's this? What's that? මේ මොකක්ද? අර මොකක්ද? අර අපි කලින් ගත්ත එක්සැම්පල් එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරගෙන තියෙනවා. What's your favorite movie? What's your favorite movie? What's your favorite film? What's your favorite movie? Right now film and movie කියලා කියන්නේ British and American words දෙකේ වෙනසක් නැති වෙන්නේ. එතකොට ඒක වැඩි හිතන්න දෙයක් නැහැ. මම ඔක British and American lesson එක කරලා තියෙන මේ වචන භාවිතයේදී British වල භාවිතා වෙන්නේ මොන ආකාරයෙන්ද American වල භාවිතා වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා වීඩියෝ එකක් අන්න කරලා දෙනවා. ගිහින් බලන්න ඒක. හරිද? What's your favorite movie? ඔයා කැමතිම චිත්‍රපටය මොකක්ද? කියලා මෙන්න මේ ආකාරයෙන් plan කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඔයාට දැන් තේරෙනවා what එකත් එක්ක tense එක අනුව present tense එක අනුව plan වෙන ආකාරය, past tense එක අනුව plan වෙන ආකාරය, future එකත් එක්ක plan වෙන ආකාරය. right? මට මෙතන වලට පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. අපි ගන්නවා what කියන එක. මෙතෙන් අපිට දාන්න පුළුවන්කමක් තියෙනවා shall නැත්නම් will. ඔය දෙකෙන් එකක් දාන්න පුළුවන් ඈ. shall නැත්නම් අපිට will දාන්න පුළුවන්.
shall භාවිතවල ගන්නේ නැහැ කියලා නීතියක් නෑ. නමුත් ගොඩක් යූස් වෙන්නේ නැහැ. ඒකයි සාමාන්‍ය උතර තියෙන වෙනස තියෙන. what shall දැන් ඔන්න අපි දානවා මොකද්ද subject එක. ඊට පස්සේ අපිට දාන්න පුළුවන්කමක් තියෙනවා verb form එක. what shall we do? what shall we do? මෙතන දාන්න පුළුවන්කමක් තියෙනවා now කියලා. මේක දැන් සිද්ධ වෙන්නේ නැහැ මේ ඇක්ෂන් එක දැන් සිද්ධ වෙන්නේ නැහැ. ඉස්සරහට කරන්න යන්න දෙයක් ගැන දැන් අයිඩියා කරනවා. අන්න අපි කලින් ගත්තා what එක භාවිතා කරනවා to mention the feeling, to mention the idea. දැන් මම කලින් ගත්තු to mention the thing නේද? මම කලින් ගත් දෙයක් ගත්තානේ to mention the information, to mention the choices, to mention the feelings and ideas. ඔය හැම දෙයක්ම මේ what එකෙන් කියවෙනවා. මම ඒවා ඉතින් අර එයා කියන්න ගියේ නෑ ඒ වෙලාවේ. බලන්නකො එක්සැම්පල් එකක් මතකටන් මම අර උඩින් කියප එක මැච් කරගන්න බැයිද කියන එක මෙන්න අහනවා. අයිඩියා එකක් ගන්න අහනවා, අදහසක් ගන්න අහනවා. what shall we do now? නැත්නම් what will we do now? දෙකම ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ අහලා තියෙන මොකක්ද ටෙන්ස් එක? future. මේ අහලා තියෙන future ටෙන්ස් එක අහලා තියෙනවා. අපි දැන් මොකද කරන්නේ? දෙයක් කරලාද නැහැ. කරන්න යනවා. first is idea. plan කරන්න කලින් before the plan එකට කලින් to get an idea අදහසක් ගන්න A B කතා කරනවා එක්කෝ දෙන්නේ කතා කරනවා what shall we do now right මට පොඩ්ඩක් මොඩිෆයි කරන්න පුළුවන් what shall we do now what will we do now කියලා ගන්න පුළුවන් වතර plan කරලා මෙන්න මේ ආකාරයෙන් තමයි ඔය patterns හැදෙන්නේ දැන් ඕන තරම් ඔයාලට මේක හදා ගන්න පුළුවන්කමක් තියෙනවා මේවා ලේසියිනේ කොහොමද ලේසි මේවා ලේසියිනේ ළමාවරු මෙන්න මේක හදා ගන්න එක ඒක ටෙන්ස් එකත් එක්ක සම්බන්ධ වෙනවා ඒ කියන දේ උඩට තියාගෙන හද කතා කරන්න තනියම කතා කරන්න යාළුවෙක් තෝරගන්න right select කරගන්න උද friend කෙනෙක් you can select a good friend I have taken a most important point using the what භාවිතා කරලා මම භාවිතා කරලා තියෙනවා වාක්‍යංශ කීපයක් සුපිරි වාක්‍යංශ කීපයක් Can you look at these examples? I have taken most important patterns. Right? This is a dialogue. දෙබසක් දෙදෙනෙක් අතර පවත්වාගෙන යෑමේදී කලින් මම උත්තර දුන්නේ නැහැනේ. දැන් උන් උත්තර තියෙනවා. එහෙනම් උත්තරත් එක්ක අපි ප්‍රශ්නයට මැච් වෙන්නා උත්තර දෙන්නේ කොහොමද? Right? ගොඩක් මහන්සි වෙන්න වෙයි. ඒ අහනවා What do you do for fun? What do you do for fun? මේ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. What do you do for fun? දැන් මෙතෙන්ට your fun වුණා නම් ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. What do you do for your fun? Your fun දාන්න පුළුවන් ප්‍රශ්නේ වැඩි වුණාකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම පාත් දැන් ක්ලියර් කරලා තියෙන්නේ. fun කියලා කියන්නේ සතුට, ප්‍රීතිය, ප්‍රමෝදය. තමන්ගේ සතුට ප්‍රීතිය ඔබගේ සතුට ප්‍රීතිය ප්‍රමෝදය වෙනුවෙන් ඔබ මොකද කරන්නේ? එහන්නේ. What do you do? කලින් ගත්තනේ earlier I have taken. ඔබ මොකද කරන්නේ? For fun. For your fun. ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාගේ මේ ඔයාගේ සතුට පවත්වාගෙන යාගමට to continue your fun, to continue your enjoying, right, to continue your fun. ඔයාගේ fun එක පවත්වාගෙන යාමට ඔයා මොකද කරන්නේ? B උත්තර කියනවා I like watching movies. I like watching movies and playing games. උත්තර මම කැමති චිත්‍රපට බලන්න games play කරන්න කියලා B උත්තර දෙනවා. දැන් මේ ඒ අහන පැටර්න් එක තියෙන්නේ present simple tense එකෙන්. B මේ කාරණාව කියන්නේ present simple tense එකෙන්. ing form භාවිතා කරලා තියෙන්නේ. This is a verb number 1, this is a verb number 2. මම කැමති නැරඹීමට right. මේ අපි verb number 2 වශයෙන් plan කරලා තියෙන්නේ. වරදී second term නානවා what kind of පොඩ්ඩයි වෙනසක් වෙලා තියෙනවා. පොඩ්ඩයි වෙනස මොකක්ද? What kind of music do you like? Do you කියන එක කෙරවලට ගිහිල්ලා අපි දැන් අර do you ගත්තේ මුලින්නේ. ඒක කෙරවලට ගිහිල්ලා බේන්නකො what kind of කියලා කෙනෙක් තියෙනවා. ඔය kind කියලා කියන වර්ගයකට. what kind of කියලා අපි සාමාන්‍යයෙන් ගත්තේ මොන වර්ගයද? මොන වර්ගයද? What kind of music do you like?
අහන ආකාරය do you like කියන දර මුලින්ම වගේ මෙතෙන්ට බණ්ඩ යන්නේ නැහැ. දාන්නක සම්පූර්ණ වැරදි. මොන වර්ගයේද කියන එක මුලින් අහන්න ඕනේ. වොට් එක භාවිතා කරලා අපි තව prepositions භාවිතා කරලා හැදෙනවා. තව වචන භාවිතා වෙලා මේක වෙනසක් වෙනවා. මේක ඉල මේක මේ pattern එක ස්වභාවය. ඒ ස්වභාවය understand කරගන්න ඕනේ. What kind of music do you like? ඔයා කැමති මොන වගේ සංගීතයකටද? ඊට පස්සේ උත්තර දෙන්න. I mostly listens to pop music. මම ගොඩාක් කැමති pop music වලට. right? මම ගොඩාක් කැමති pop music වලට. last one. What's wrong? කෙටි කරලා අහලා තියෙනවා. What's wrong? මොකක්ද අවුල? What's wrong my dear? What's wrong my guy? What's wrong my body? Body, guy, right? සගයා නේද? What's wrong? මොකක්ද අවුල? මෙතන දාලා දෙන්න පස්සේ you look upset. ඔය upset එකෙන් වගේ ඉන්නේ. You look upset. Upset කියන තැනට දාන්න පුළුවන් pale. You look pale today. You look pale today. What's wrong? අද ඔයා නිකන් අවුලෙන් වගේ ඉන්නා. මේ you look upset නේ. You look pale කියලා කියන්නේ අද ටික මූණ හොඳ නැහැ. fix mood එකක් නෙමෙයි තියෙන්නේ. What's wrong? මොකක්ද අවුල කියලා අහනවා. B මොකක්ද කියන්නේ? She said that she was coming. ඇය කිව්වනේ ඇය අද එනවා කියලා. But නමුත් she didn't. එයා ආවේ නෑනේ. That's the thing. ඒකයි කාරණාව. ඒකයි ඒකට හේතුව. මෙන්න මේ ආන්සර් එක පට්ට වැලිඩ් වෙනවා. She said ඇය කිව්වා that she was coming. අර අහලා තියෙනවද reported speech කියලා දෙයක්. right? reported speech වල භාවිතා වන්නා වූ දෙයක්. දැන් මේක ගොඩක් අධ්‍යාපනයේ මිදලා හිටපු ඉංග්‍රීසි භාෂාව දැන් අද හෙට අල්ල ගන්න ආපු කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ reported speech කියලා කියන්නේ මොකක්ද කියලා කියනවා. මේ ඒක තියෙනවානේ direct speech and indirect speech කියලා දෙකක් තිබෙනවානේ. කියලා කියන්නේ ගිහිල්ලා කට්ට කාලා ඇවිල්ලා. right? I think so you also face like these incidents, no? Right? Okay. So actually both girls and boys. ඒ කොටාස මේක අනිවාර්යෙන් face කරලා කයින්නේ අට්ට කාලා පොඩ්ඩක් ඉඳලා නේද බස් ස්ටෑන්ඩ් එකේ ආවම මේ පිස්සුවක් කියලා හරි මේකලා ඉතින් එවලට ඕමයි මූණේ අල්ල වෙලා වගේ තියෙනවා. අන්නේ අවස්ථාවක් මේ තමයි තියෙන්නේ. ඒකයි මෙයා මේ ප්‍රශ්නයක් කළාන්නේ. What's wrong? You look upset. You look pale. මෙන්න ඒක උත්තරය. මෙන්න මේ උත්තර දැන් කරගන්න. අද කියලා දුන්නේ what එක පමණක් භාවිතා කරලා හැදෙන්නා වූ කතන වාක්‍යංශ speaking patterns අද මේ කියලා දුන්නේ. right? Today I used only the what to make speaking patterns. ඊළඟ ටයිම් එකේදී කියලා දෙනවා තවත් W එකෙන් පටන් ගත්තා වූ පිළිවෙලට යන්නේ. පිළිවෙලට ගියාට පස්සේ ඔයාලට පාඩම් හරිය ලේසි. ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. හදිස්සියෙන් ඉගෙන ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. right? හදිස්සියට මම දන්නවා දැන් ඩ්‍රීම් එක ළඟ වගේ ඇති. නමුත් වැඩේ හරියට කරගෙන යන්න ඕනකම නිසා මම මේක හරි ක්‍රමානුකූලව දෙනවා. ඊට පස්සේ අපි අතරින් පතර මං ඊට පස්සේ සාමාන්‍ය අපි ව්‍යවහාරයේදී ඔය අපි උදාහරණයක් ගන්න කුණුවරපෙන් බයින ආකාරය මල්ල බයින්න වෙලාවකට අවිල්ලා අන්න ඒ වගේ අවස්ථාවලදී මම ඒවත් යූස් කරවට කියලා දෙනවා. ඒවත් අපි දැනගන්න ඉන්න දෙපෑ. right? Today you have enough. Thank you very much. right? I did my promised. මගේ පොරොන්දු මම ඉෂ්ට කරලා දැන් අද දවසේදී මේ like කරන්න කමෙන්ට් කරන්න යාළුවොතට share කරගන්න අනිවාර්යෙන් වීඩියෝ එක බලලා හිටන් ඔයාගේ අදහස මට පළ කරන්න. Thank you today also. Thank you very much. දෙවරන් සරණයි.